මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අදත් කොහේ හරි මම කියන්නේ එයා බලන්න කද බැඳගෙන යන අය ගැන නෙවෙයි මම මේ කියන්නේ. එයා ආවහම. එහම පොඩි ඕරා එකක් තියෙනවා නිකන්. එයාම එයා වටේ සෙනග ඉන්නවා නිකන්. එයාට මෙහෙම ඕරා එකක්. එතන මේක ටිකක් නායකයෙකුට මේ පොඩි අනුහස් ගතියක් වගේ නිකන්. එයා වටේ මෙහෙම ඕරා එකක් හැදෙනවා. මම දැකලා තියෙනවා. ඒම මේ වදේලාගේ එයා වටේ එකතු වෙනවා. මං කාලයක් හිතුවා ඒක නාමල්ට නෑ නේද කියලා නාමල්. හරිද? ඒක වටිනවා. මේ මෑත කාලේ වට මතක ඇති. ඔයා මං හිටියා ඔයා මාව දැක්කේ නෑ. මේ අමල් පෙරේරාගේ පුතාගේ විවාහ විමංගල්‍යය තිබුණා මෙතන මේ මොනකේ ඔයා පොඩි වෙලාවකට රතු පාට ජීප් එක මං හිතන්නේ ආවේ. ඇවිල්ලා ඇතුළට ගියා. ඇතුළට යනකොට මෙතන ඩඩ්ලි හිටියා. ඔයා ඩඩ්ලි සිරිසේනකින් පටන් ගත්තේ. ගිහිල්ලා විනාඩි 15ක් වාගේ පොඩි කාලයකදී ඔයා මුළු එකම මෙහෙම විසිට් කරගෙන ඊට ඇවිල්ලා ගියා මම. මම හිටියේ එළියේ. මම ටිකක් බලන් හිටියා මේ රිද්මත් පරීක්ෂණය. අර කොමෙන්ටු දාන කතා කර ඔක්කොම නාට ඔයා හම්බුණාම මේ ඔයාලා කතා කරන වත් එක ශිල්පියක් ගන්න, ඔයාව බදා ගන්න, හක් කරන සහ වත් එකට බොහොම ලස්සන ප්‍රතිචාර දක්වන ලක්ෂණයක් තියෙනවා. ඒක ඔයාගේ එකක්ද තාත්තගෙන් ආපු එකක්ද? මම හිතන්නේ ඒක අවංක භාවයක් කියන දෙයක්. ඒ කියන්නේ අපි ගිල්ටි නෑ. අපි යම් කිසි කෙනෙක්ට මුණ දෙන්න අපේ හිතේ චකිතයක් තියෙනවනේ අපි බය වෙන්න ඕනේ. මගේ හෝ තාත්තගේ හිතේ යම් කහටක් තියෙනවා යම් පුද්ගලයෙක් ගැන. අපි ඒ පුද්ගලයාට මුණ දීමේදී අපේ හිතේ යම් චකිතයක් ඇති වෙනවා. යම් තැනකට අපි ඇවිදලා යනකොට අපි එතන ඕනර්ෂිප් එකක් එන්නේ නැහැ අපිට. අපිට රිජෙක්ෂන් එකක් දැනෙනවා. වෙයි අපිට එහෙම දැනෙන්නේ නැහැ. මොකද අපි අවංකව අපි කරපු දේ අපි හරියට කරලා තියෙනවා. අතපසුම වෙලා ඇති. වැරදි වෙලා ඇති. ඉතින් ඒවා අර සත්භාවයෙන් කරපු ඒවා මිසක් අර හිතාමතා වැරද්දක් කරන අපි මේ මිනිස්යාගේ ජීවිතේ විනාශ කරන්න ඕනේ. මේ කාරණේ අපි මෙහෙම කරන්න ඕනේ කියලා කරපුවා නෙවෙයි. ඉතින් මම හිතනවා ඒ අනුව විශ්වයේ යම් බලවේගයක් තියෙනවනේ. ඉතින් අපි හැමදාම අවංකව අපි හිතට එකගවක් වැඩ කරා. අපි කටරේන කිව්වා. ඒ දෙපාරක් හිතුවේ නෑ. සමහරුන්ට ගැලපුණා සමහරුන්ට ගැලපුණේ නෑ. ඇත්තටම අපි මම ගත්තත් මට දේශපාලන ආපු කාලේ මට තිබිච්ච ලොකුම චෝදනාව වලින් එකක් තමයි මේ නාමල් මේ සිස්ටම් එකට ගැලපෙන්නේ නැහැ. ඇයි මම ඩෙනිම් එක අඳින්නේ? අද ඔක්කොම අඳිනවා. ජනාධිපති කෙනා ඩෙනිම් එක අඳිනවා. මම 2010 යනකොට ඔය කියන කවුරුත් ඩෙනිම් ඇඳලා දේශපාලනය කරේ නැහැ. මම කොණ්ඩේ වවලා හිටියා. එතකොට කොණ්ඩේ වවපු ඩෙනිම් ඇඳපු තරුණ නාමල් රාජපක්ෂ රෙද්ද බැනීම ඇඳපු මහින්ද රාජපක්ෂට ගේ පුතා විදියට ගැලපෙනවා. මම ඒක වෙනස් කරන්න ගියේ නෑ. මගෙන් බැනුම් ඇහුවා ලොකු පසුබෑමකට ලක්. ඒ වගේම මේ නාමල් රාජපක්ෂ කිව්වමත් බයිට් කරන, බුලී කරන, කොමෙන්ට් දාන කොටසක් ඉන්නවනේ. ඒගොල්ලෝ අපිට පේන්නේ නෑනේ සෝෂල් මීඩියා එකේ කවුද දන්නේ නෑ. ෆේක් ප්‍රොෆයිල්ස්ද පිටරටයි දන්නේ නැති කොටසක් ඉන්නවා. ඒ හිටියට මේ ලයිව් හම්බුණාගෙන් පස්සේ